අර්බුදය යනු අපට අලුත් දෙයක් නොවේ. ඉතිහාසයේ පුරා විවිධ ආක්‍රමණ, සාගත සහ ආර්ථික කඩාවැටීම් හමුවේ නොසැලී සිටීමට අපේ මුතුන් මිත්තන් සමත් වුණා. අතීතයේ ඔවුන් ඒ අසීරු කාලයන් ජයගත්තේ කෙසේද? එම අත්දැකීම් අද අපට ගලපා ගන්නේ කොහොමද? අපි ඒ ගැන සොයා බලමු. අතීතයේ ආර්ථිකයේ හදවත වුණේ කෘෂිකර්මාන්තයයි. සාගත පැමිණි විට ඔවුන් මුලින්ම කළේ වැවයි දාගබයි සංකල්පයේ ශක්තිමත් කිරීමයි. අහසින් වැටෙන එක දියබින්දුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන්න යන පැරකුම්බා ප්‍රතිපත්තිය එදා අපව ලොව ධාන්‍යාගාරය බවට පත් කළා. එදා හෙළයා අතිරික්තයේ ගබඩා කිරීමට පුරුදු වී සිටියා. වී බිස්ස සහ අටුව සෑම නිවසකම තිබුණේ අනාගතයේ එන අර්බුදයකට පෙර සූදානමක් ලෙසයි. අද මෙන් නොව ඔවුන් පරිභෝජනය කළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් පමණයි. සකසුරුවම ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධානම ශක්තිය වුණා. විදේශීය ආක්‍රමණ නිසා වෙළඳ මාර්ග අවහිර වූ විට අපේ රජවරු දේශීය සම්පත් උපරිමයෙන් භාවිතා කළා. කපු වගා කර රෙදිපිලි නිපදවීම, යකඩ නිස්සාරණය කර ආයුධ තැනීම වැනි ස්වදේශීය කර්මාන්ත මගින් විදේශයන් මත යැපීම අවම කිරීමට ඔවුන් කටයුතු කළා. නූතන ඉතිහාසයේ 70 දශකයේ යනු දැඩි ආර්ථික සීමා පෙන වූ කාලයක්. ආහාර හිගවුවත් එම කාලය තුල දේශීය අර්ථාපල, ලූණු සහ රිදිපිලි කර්මාන්ත විශාල දියුණුවක් ලැබුවා. තහංචි මැදවුවත් දේශීය දේ අගය කිරීමේ වැදගත්කම එම යුගයේ අපට කියා දුන්නා. අද අප මුහුණ දෙන්නේ සංකීර්ණ ණය අර්බුදයකට සහ විදේශ විනිමය හිගයකටයි. නමුත් මූලික ගැටලුව එදා මෙන්ම අදත් එකමයි. එනම් අපේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම සහ ආනයන මත පමණක් යැපීමයි. අතීතයේ සිටම ශ්‍රී ලංකාව කුළුබුඩු සහ මැණික් හරහා ලෝකයේ සමග ගනුදෙනු කළා. අද අපට ඇති ලොකුම පාඩම නම් හුදෙක් පරිභෝජනය කරන ජාතියක් නොව ලෝක වෙළඳපොළට යමක් ලබා දෙන අපනයන කේන්ද්‍රීය ජාතියක් බවට නැවත පත්වීමේ අවශ්‍යතාවයයි. අතීතයේ වාරි තාක්ෂණයේ ලොව ඉහළම තැනක තිබුණා. අද අප කළ යුත්තේ එම පාරම්පරික දැනුම නවීන තාක්ෂණය සමග මුසු කිරීමයි. ස්මාර්ට් කෘෂිකර්මාන්තය හරහා වගා පිරිවැය අඩු කර අස්වැන්න වැඩි කර ගැනීම අපේ ආර්ථිකයට විශාල ශක්තියක්. ඉන්ධන සඳහා වැයරෙන විශාල මුදල අර්බුදයට ප්‍රධාන හේතුවක්. අතීතයේ අපේ මුතුන් මිත්තන් ස්වභාව ධර්මයේ සමග බැඳී සිටියා. අද අපට හිර එළිය, සුළඟ සහ ජලය වැනි ස්වභාවික සම්පත් මගින් බලශක්තිය නිපදවාගෙන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට විශාල ඉඩකඩක් තිබෙනවා. අතීතයේ අපේ ශිල්පීන් ලෝකයේ මවිත කළ නිර්මාණ කළා. වර්තමාන ආර්ථිකයේ දිනියේ හැක්කේ බුද්ධිමත් මානව සම්පතක් මගිනුයි. තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුව හරහා තරුණ පරපුර ලෝකයට සේවය සපයන ශ්‍රමිකයන් බවට පත් කිරීම අත්‍යවශ්‍යයි. සීගිරිය දළදා මාලිගාව වැනි ඓතිහාසික ස්ථාන අතීතයේ සිටම අපේ ආකර්ෂණීය වුණා. අර්බුදයෙන් ගොඩ එීමට සංචාරක ක්ෂේත්‍රය ප්‍රධාන දොරටුවක්. අපේ සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය නිවැරදිව අලෙවි කිරීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් ලැබිය හැකිය. රාජ්‍ය මට්ටමින්ද පුද්ගලික මට්ටමින්ද මූල්‍ය විනයක් පැවතීම අත්‍යවශ්‍යයි. ණය වී රියපෙදීම නොව තමන්ට ඇති සම්පත් කළමනා කරගන්නේ කලාව අතීත ගැමි සමාජයෙන් අපට උගන්වා හැකියි. අනවශ්‍ය වියදම් කපා හැරීම අර්බුදයකදී පළමු පියවරයි. අතීතයේ සෑම නිවසක්ම නිෂ්පාදන ඒකකයක්. අද අපේ තරුණ තරුණියන් රැකියා සොයන්නන් නොව රැකියා මවන්නන් හෙවත් ව්‍යවසායකයන් විය යුතුයි. කුඩා පරිමාණ කර්මාන්ත ශක්තිමත් කිරීම තුළින් රටේ සමස්ත ආර්ථිකය ස්ථාවර කර හැකිය. මහා වැව් ඉදිකලේ සාමූහික ශ්‍රමයෙන් ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට නම් ජාතියක් ලෙස එකම අරමුණකට වැඩ කළ යුතුයි. දේශපාලනික හෝ පන්ති භේදයකින් තොරව රටේ අනාගතය වෙනුවෙන් කැපවීම අතීතයේ අපට දෙන ලොකුම පාඩමයි. අර්බුදයේ යනු අවසානය නොවේ. එය අලුත් ආරම්භයකට ලැබුණු අවස්ථාවයි. අතීතයේ අභිමානය හදවතේ තබාගෙන වර්තමානයේ බුද්ධිය මෙහෙවා අපි හෙට දවස ජය ගනිමු. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අත්වැල් බැඳ ගනිමු. මෙවැනි වටිනා වීඩියෝවකින් නැවත මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.